මේ කියන්නේ මේ සුදු පාට වයර් එක මම පාස් ගන්නවා මේ කොළ පාට LED බල්බ් එකේ ඍණ ගිය පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට මේ එකතු වෙලා තියෙන්නේ. ආන් මේ පැත්තට මේ 12 volt LED එකේ මේ සුදු පාට වයර් එක, ඒ කියන්නේ ඍණ වයර් එක පාස් ගන්නවා. ඊට පස්සේ මේ රතු පාට වයර් එක තියෙන්නේ ධන වයර් එක. ඒ ධන වයර් එක මේ මම රිලේ එකට රතු වයර් එකක් පාස් කළා. ආන් එතෙන්ටම මෙහෙම තියලා පාස් ගන්නවා. ඒක ගැලවුණා. පාස් එකන පෙන්නන්න. හරි යාළුවනේ. දැන් මම මේකට 12 volt සප්ලයි එකක් දෙනවා. මම සප්ලයි දීලා පෙන්නන්නම්. හරි යාළුවනේ. දැන් මේ රතු පාට LED බල්බ් එක ඔයගලන්ට පේනවා ඇති පත්තු වෙලා තියෙනවා මේ. පත්තු වෙලා තියෙනවා. දැන් මම මේක මෙතෙන්ට දාගන්නවා. මේ මයික්‍රෝ ස්විච් එකේ බටන් එක බලලා ඔයගලන්ට පේනවා ඇති LED බල්බ් එක පත්තු වෙනවා. 12 volt LED බල්බ් එක පත්තු වෙනවා. දැන් මම මෙතනින් මෙහෙම ෂෝට් කරපුවාම ඔටෝ ඔෆ් වෙනවා. ඔයගොල්ලන්ගේ විතර තියෙන 12 volt බල සැපයීමට ආරක්ෂාවක් විදියට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි වෙලා හරි ෂෝට් එකක් තිබ්බොත් එහෙම ඒ ෂෝට් වෙන එකෙන් උපකරණ වලට හානි වෙනක වළක්වා ගන්න තමයි මම මේක ඔයගොල්ලන්ට කියලා දුන්නේ.